සුබ දවසක් යාළුවනේ සියලුම දෙනාට. ඉතින් මේ අද මම කතා කරන්න හිතුවේ අපිට කලාතුරකින් අහන්න ලැබෙන නිවුස් එකක් සම්බන්ධව. ඒතර මේ වතු කරේ ඉන්න පිටසගේ පඩි වැඩි වුණා කියලා. ඉතින් මේ මෙහෙම නිවුස් එකක් අහන්න ලැබුණා. ඉතින් ඒක ඇත්තටම සතුටුම දායක නිවුස් එකක්. මොකද මේ ඔව් මාර කට්ටක් යවේ රුපියල් 800ට 1000ට මේ අවුරුදු ගාණක්. ඉතින් මේ ආගම් වේදී ජාති වේදීකින් තොරව ගොඩක් දමිළ ජනතාව තමයි මේ වගේ තැන්වල වැඩ කරන්නේ. ඉතින් මේ අපි සිංහල වුණත් ඉතින් අපිට පුදුම සතුටක් තියෙන්නේ ඒ වගේ නිවුස් එකක් අහන්න ලැබුණාම. ඉතින් මේ රජය ආවත් හරි සෑහෙන වෙනසක් වෙලා තියෙනවා මේ වෙනකොට රටට. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම පොඩක් කාලෙකින් කලාතුරකින් වෙන දේවල්. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් සම්බන්ධව ඇත්තට අපි හදවතින්ම සතුටු වෙනවා. ආගම් ජාති ભેද මොනවා වුණත් ඉතින් අවුන් අපි දැක්කා ඒ දමිළ ජනතාව සතුට සමරපු විදිය රතින් යදාලා. එතකොට මේ ජනාධිපතිතුමාගේ බැනර් එකකට වැඳ ඉතින් මාර සතුටක් ඇත්තේ ඒගොල්ලන්ට. ඉතින් මේ අද කාලේ රුපියල් 800,000න් ජීවත් වෙන්නවත් බැරි කාලේ එහෙම පඩියක් කීයෙන් හරි වැඩි වෙච්ච එක ලොකු දෙයක් ඒ මිනිස්සුන්ට වගේම රටට. ඉතින් ඔවුන් රටට සෑහෙන සේවයක් කරනවා. අපිට කියන්න තියෙන ආණ්ඩුවට ඒ සිදුවීම සම්බන්ධව නම් රෙස්පෙක්ට්. ඉතින් මේ දිගටම ඔය කරන විදිහටම රට කරගෙන යන්න තවත් වැඩියෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක මම අදට සමගන්නවා. ආයෙත් මේ වගේම ලස්සන දෙයක් දැක්ක ගමන් කතා කරන්නම් ඔයාලා වෙනුවෙන්. හැමෝටම සුබ දවසක්.